හායි අපි ඉතින් අද තාත්ති නැහැ අපි දෙන්න පුංචි රස්තියාදුවක් යනවා මෙහින්න මගේ ෆැමිලි එක මෙතන මගේ හස්බන්ඩ් අඩුයි තව පුංචිගේ හස්බන්ඩුත් අඩුයි ඒ දෙන්නම වැඩ දවසක් ඉතින් මේ අපි යන්නේ අපේ ලොකු අම්මලා ලංකාවට ආවා අවුරුදු 7කට පස්සේ ඉතින් අවුරුදු 7කට පස්සේ අපි යන ගමනක් මේක I can see your video. You have a YouTube video? Yeah. Can I see your video? Subscribe to my YouTube channel. I'm on YouTube. අපි ඉතින් උදේට කන්න නැවැත්තුවා වැලි පැන්නෙන් ඉතින් නවත්තලා උදේට කාලා ඔන්න ආයෙම අපි ගමන යන්න පටන් ගත්තා අපි අද යන්නේ Blue Beach Island හරිම ලස්සනයි මේ තියෙන්නේ අතන ඔය වැලි පරයෙන් එහා පැත්තට ගියාම තමයි අයිලන්ඩ් එක තියෙන්නේ මමත් මේ ෆස්ට් ටයිම් යන හරිම ලස්සන තැන නාන්නත් පුළුවන් ඔතන ඔය අපේ බබාලා ටික ඔක්කොම ගිය ගමන් බහලා නානවා ඔයාලත් නානවා නම් මේ වම් පැත්තේ තියෙන ඒ කැලේ ඒ වැලි පරයෙන් වම් පැත්තේ තියෙන කැලේ නාන්න මොකද මේ පැත්තේ මේ යට තියෙන කොරල් එක නිසා ඉකිරි ඉන්නවා එයාලා අර ඇඬුනම විසයි කියලා කියනවනේ අපිටත් හම්බුණා එක්කෙනෙක් Hi guys! Ko! Hi guys. අපි කොයිද යන්නේ? අපි beach යනවා. අපි ආවා Blue Beach Island. ඔන්න බලන්නකෝ view එක. දවල් 12යි වෙලාව. ඒ නිසා හරි අමාරුයි. අද හස්බන්ඩ්ත් නැති නිසා බබා උස්සන් යන්නේ මම. ඔගොල්ලෝ Blue Beach Island එනවා නම් අනිවාර්යෙන් උදේ පාන්දර හරි හවසට හරි එන්න මේ වෙලාවට දැන් වෙලාව 12යි මාර අමාරුයි අවුව සැරයි Blue Beach Island එනවා නම් පාරේ අර අපි බීච් එකට ඇවිල්ලා වැලි පාරෙන් එගොඩ වෙලා ඊට පස්සේ එන විදිය කියලා වැලි පාරෙන් එගොඩ වෙලා අඩිපාර දිගේ එච්චර ඔව් වම් පැත්තට තියෙන අඩිපාරක් ඒ ඔයගොල්ලෝ බස් එකේ එනවා නම් නිල්ලල් හන්දියෙන් බහැලා නිල්ලල් පාර දිගේ පයින් ඉන්න නම් අමාරුයි කිලෝමීටර් 2කමාරක් විතර තියෙනවා 3 wheel තියෙනවා එතන 3 wheel එකකින් ඔයගොල්ලෝ බීච් එක ගන්න වෙන්න පුළුවන් ඔව් ඔයගොල්ලෝ එනවා නම් එන්න ඕනේ ගෝල් රෝඩ් එකේ නිල්ලල්ල හන්දියෙන් වහින්න ගෝල් රෝඩ් එක නෙමෙයි ගාලින් ඉවරයි ගෝල් රෝඩ් එක කොහොම හරි කතරගම යන පාරේ කොළඹ පාරේ ඔව් කොළඹ පාරේ එනවා නම් නිල්ලල්ල හන්දියෙන් බහලා 3 wheel එකක් අරගෙන එන්න එහෙම බැරි නම් පයින් එන්න මෙතන තියෙනවා චුට්ටක් බහින්න මේ වගේ පඩි පෙළක් බහලා යන්න තියෙන්නේ ඕන කෙනෙක්ට යන්න පුළුවන්
වයසකයටත් යන්න පුළුවන් අපිත් එක්ක අපි එනකොට වයසක ආච්චිලා ගොඩක් ආවා. මෙන්න අපේ චූටි බබා සෙල්ලම් කර කර ඉන්නවා. එයාගේ අම්මාමල ටිකත් එක්ක. එයාගේ ආච්චිලා දෙන්න. කෑම් සයිට් එකලු මේවට ප්‍රී බුකින් දාන්න ඕනේ. මං හිතන්නේ per person රුපියල් 1000ක් වගේ ගාණක් එයාලා ගන්නවා. අපි ටෙන්ට් අරන් එන්න ඕනේ. බලන්න ෂෝයි හැමෝක් එකක් තියෙනවා. අතන බෝන් ෆයර් එකක් ගහන්න පුළුවන්. එයාලා මං හිතන්නේ මායිම් ලකුණු කරලා වගේ තියෙන්නේ. වැලි නෑ ඒගොල්ලෝ මෙතන සිප්පි කඩු දාලා අස්සන්ට හදලා තියෙනවා කෙලිම බීච් එක. එන්න ඕනේ අනිවාර්යෙන්. මෙතනත් තියෙනවා කැම්ප් සයිට් එකක්. ඉතින් පුෂ්කර ගමනක අවසානය. යා. බෑ මෙතන හරි අමාරුයි යන්න. දීපු මිනිස්සු අයක බැලන්ස් නැති මිනිස්සු එන්න එපා. වැටේ. ඇත්තට මේ ගල් චුට්ටක් ලිස්සනවා. අපි යනවන්න අර ඒ නිසයි මම ඔහොම කියන්නේ මාවත් දෙතුන් පාරක්ම වැටෙන්න ගියා. අවසරයි. ඉතින් මම ඔයාලට කියන්නේ එන්න. හැබැයි අවුව නම් එන්න එපා අමාරුයි. අනිවාර්යෙන් ෂූස් දාගෙන එන්න. අර මෙහෙට එන තැනම ගලවන්නේ. සමහර ගලවගෙන එනවා. ගලවගෙන නම් එන්න එපා. මාර අවුසරයි. අනික එක මේ ගල් රත්තරන් තියෙන හොඳට. ඉතින් අපේ බබාලා බීච් එකේ නෑවා නාලා ඊට පස්සේ අපි වැඩි වෙලා හිටියේ නැහැ මොකද තවල් 12ට එකට කියන්නේ බීච් එකේ ඉන්න අමාරු වෙලාවක්. ඔන්න ඔය ඉන්නේ යාළුවා තමයි මම කිව්වේ ඔයගලන්ට පරිස්සම් වෙන්න මොකද මෙයා අපේ සීයාගේ අතෙත් ඇනිලා තිබ්බා. ඉතින් අපේ family travel vlog එක ඉවරයි. ආයෙම අලුත් vlog එකකින් හම්බෙමු. Bye bye. Thank you for watching.